මේ මරෙන් පරක් වෙලා තියෙන්නේ පහමාරක් පහුවෙලා. ඒවට උදේ පාන්දරේ අන්රනේ වල. අනේ මන්ද බබේම හරියයි දන්නේ නැහැ. යම ජුකක් බලාගෙන ඉන්නවා. හරිද? ජුකු මොකද මොලව පුරේ මෙච්චර ළඟ වහන්න බෑ කීයක් තියෙනවද බලන් ඉන්න කියලා. යయ్యා කරපුණා පොඩ්ඩක්. දැන් ඔය යමන්න. අයියා. මොනවද වෙලා ගියේ? කතා කරන්නේ ඊගාම වැඩේ කරලා දෙන්න. නැගල් දෙන්න. අලි. හරියක් වෙන්නේ නැද්ද? ඉන්නේ ඇද්දසට යන්න ඕනේ අපිට. ආල් නගින්න. හැබැයි මල්ලියේ කඳු කර දිනනවා ඒවෙන් බස්සන්න බෑ අපි ඈ. අයියලා නගින්න. කඳු කියලා හරියන්නේ නැහැ. දෙන්න මිදුලටම යන්න ඕනේ ඈ. පාන්දර තල්ලු කරන්නත් බෑ රීවිල් නම්. මේ ඉක්මර ගා දින්නේ පයින් නයි යන්න බෑ. මේකවත් අපිට හරියට කරගන්න ඕනේ. වන සම්දරන් හදන්න එපා. උඹ ඉඳහන්කෝ වැඩේ කතා කරලා දෙන්න. උඹ යමන්කෝ කටලහගෙන ගේ විදිය වැඩේ කරගන්න. යවන්න මෙතන ආවි. කියලා කවුරුද නැති පානේ? මම බැලුවා ඒ පරක්කු මොකටද කියලා කතා කරාට පස්සේ. පට්ටලේ දැම්මීමට වෙන්න ඇති. ඒකට තමයි මේ එමුකෝ ඇතුළට ඇවිල්ලා කතා කරමු. යකෝ යා මේ මනමාන මහත්තයා වෙන්නේ. එයා තමයි යනවා. වාඩිමුකෝ යකෝ ඉලෙන්නේ. වාඩිලා කතා කරමු ටිකක්. තනවා ගන්නේ මම අමාරුවක් උන්නේ නැහැ නෑ ඉතින් මොනවා කතා කරනවද නේ? චුකු දෙම කන්න එපා. ඇයි? කන්න එපා. දැන් ඒකට මේ දරුවා රැකියාවක් එහෙම කරනවා ඇතිනේ. පොඩි බිස්නස් එකක් නම් කරනවා අංකල්. මේ මොනවද මේ කතා කරන්නේ? රබර් අක්කර 6. තේ අක්කර 2යි. අටම මේ ආවේ. මොනවද මේ කියන්නේ? හොඳ. තේ රබරෝයි අක්කරටක් තියනවා කියන්නේ මදයි හත්මුතු පරම්පරාවකටම. දැන් ඒකට හොඳ ගෙයක් දොරක් එහෙම ඇති නේද? පොඩි ගේ කෑල්ලක් නම් තියෙනවා අංකල්. හොඳ පොඩි. සාගරිය. පුල්ලේ. මාමී ඉවර කරලා ගන්න එපා. කක්කුස්ම හතක් තියෙනවා. වල 14යි. මම හිතේ වතු වල වැඩ කරන උන්ටත් එක්ක වෙන්න ඇති ඔය තරම් කක්කුසි. පොඩි වැස්තර ගම් වතුර දානවානේ. ඒකයි වල 14ක් අපේ. එහෙනම් මොනවා හරි බොන ගමන්ම කතා කරමුකෝ. මං තේක ලෑස්ති කරන්න කියලා එන්නම්කෝ. ඈ ළමයි කතා කර ඉන්නකෝ. මේ වැඩේවත් අපි හරියට කරගන්න දියා. දැන් ඔබ අපිට තියෙන දේවල් කියන්න සිංහල මෙතන තියාගෙන ඉවරලා. ඒවා ඉතින් පෙන්නන්න ඕනේ මම. ඉතින් දැන් ඕක බැරි වැඩක් කරලා බලන්න කිව්වොත් එහෙම. පෙන්නන්න ඕනේ. ආ රබරක් කරලා නැති කොහොමද? රබර් රතු නැති කොහොමද? අනේ ඒක හදලා දෙනවා. මේ දරුවා මත්තන් එහෙම පාවිච්චි කරනවද? පාටි එකට ගියාම නම් ඉතින් පොඩ්ඩක් ගන්නවා අංකල්. හොඳ පොඩ්ඩ. ඊයේ හැන්දෑවේ මාතේ කලින් බෝතලයක් ගෙව්වා. අනේ මාත්‍යෝ මේ බද්දන්ට නම් මම ගෙඩි දෙන්න මම ලෑස්ති නැහැ. හරි තරහ වෙන්න එපා. හරි පොඩ්ඩක් බොනවයි කියලා කියමුකෝ. ටිකක් දැනගමු. ඕ ජොමින්දయ్యා. අම්මටසේ ඇන්තනි මලය කොහෙද මේ යන්නේ? පොලයක් ඇහිනවන්න කියලා ආවොනේ. මේ අපේ ගෙලිට මගුල් තුලාවක් කතා කරන්න ඇවිල්ලා බං. අම්මණසිරි ශාන්ත මණ්ඩලයි කවද්ද වැලිකඩ ඉඳන් මේ පැත්තට ලෑන් කරේ ඈ ඇන්තනි මලය හඳුනනවද මොංගල්? ජායලදී සුන්දරීගේ මාළගඩුවේ මෝයි මායින ජමින්දයියේ එක වාට්ටුවේ බැජියේ ඈ යකෝ අපිට අරම තියනවා මේවා කියනවා කියලා මාව රවට්ටලා මයි ගෙඩි උස්සන්න නේද හැදුවේ? ඉතින් කොම්බලට
අනික අනික කොහොමද? රවින්දයි මොකෝ? අයින්තක පවුල් රවට්ටන්න මුන්. යකෝ බොරු කියන්නේ. ඈ? රවින්දයි මොකෝ? මොකෝ කියන්නේ බලහන්කො බොරු කියලා ඉවරලා මේ අපේ අසරණ පවුල් මේවා කරනවානේ මුන්. යකෝ. මල්ලි. අයරකට අපි උන් ගියා. ඈ? අනේ අයියෝ මගේ හයර් එක. ඔබට හයර් හම්බෙන්නේ නැහැ බොරු කාර්යෝ ටිකකට උබව් වෙලා තියෙන්නේ. තා පොඩ්ඩේ මාත් අහුවෙනවා. වෙලාව නැන්දනේ මල්ලි.